පොඩි එකෙක් වගේ පේන්නේ. මං කවුරු කියලා හිතුවද? එයා මාව දන්නේ නැද්ද? නොදන්න විදියක් නෑනේ. ඒලියන් කෙනෙක් වෙන්න ඇති. දැන් ඉතින් අපේ සොංගීව නොදන්න කිසිම කෙනෙක් මේ රටේ නෑ. අනිත් එක ජනප්‍රියම නිලිය වෙන්න හැමෝටම පුළුවන් ය. ගොඩක් අය ජනප්‍රියම නිලිය වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් කවුරුත් අඳුරන්නේ නෑ. ඒ වගේ අය ජනප්‍රියයි කියලා කිව්වහම ඇත්තටම ඉතින් hina යනවනේ. ඒක නම් ඇත්ත. දැන් අපි සොංගීව මේ රටේ නොදන්න කෙනෙක් නෑ. අපේ ළමයි ඔක්කොම එකට ඉගෙන ගත්තට ඉහළට යන්න පුළුවන් උනේ කී දෙනාටද? හැබැයි ඉතින් එහෙන් බලනකොට සෝංගී සෙවි තමයි ඉස්සරහින්ම ඉන්නේ. සොංගී අලුත් ඩ්‍රාමා එකක් කරනවද? එයාගේ අර පරණ ඩිරෙක්ටර් චිත්‍රපටියක් කරමු කියලා තමයි යාට යෝජනා කරලා තිබුණේ. පස්සේ එයා ඩ්‍රාමා එක තෝරගත්තා. මං හිතන්නේ ඔයගොල්ලන්ගේ සෙමිත්තේ ඩ්‍රාමා එකේ ඉන්නවා. එයාගේ නම ආටිකල් එකේ තිබුණේ නෑනේ. මොකද්ද? මං හිතන්නේ අපේ දුවගේ යාළුවටද කොහෙද ඉන්නේ? සහාය නිලියෝ ගැන ආටිකල් වල ලියන්නේ නෑනේ. මේ සොංගියට අලුත් ගෙදරකට යනවලු නේද? අලුත් ගෙදරකට? ඕනේ. ඔයා තාම මේක දන්නේ නැද්ද? තුවාද ගෙවල් මාරු කරනවා. මොකද මන් නොදන්නේ? ගෙවල් මාරු කරන එකනේ. මමත් එයත් එක්ක යන්නයි හිටියේ. මට ටිකක් හතිය වගේ හින්දා එයා කිව්වා එන්න ඕනේ නැහැයි කියලා. කොයි පළාතටද එයා යන්නේ? කොහෙද මේ සෝචිදොන් වල? දේසිදොන්. ගෝල්ඩන් ප්ලේස් එකටනේ. ඔව්නේ. දේසිදොන් වලට තමයි යනවා කිව්වේ. මට ඒ නම ටිකක් පැටලුණා. පොඩ්ඩක් නවත්තන්න. සොංගිලගේ අම්මේ යමු මාත් එක්ක. ඕනේ නැහැ මම යන්න. ඔයා ඩ්‍රයිවිං ඉගෙන ගන්නකෝ. එහෙමත් නැත්නම් ඔයාගේ ජනප්‍රිය නිලිදුවට කියලා ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්නකෝ. අපේ සොංගීත් මට නිතරම බල කරනවා ඩ්‍රයිවර් කෙනෙක් අරගන්න කියලා. ඩ්‍රයිවර් කෙනෙක් අරන් පිටිපස්සේ සීට් එකේ යන එක මට නම් හරි සෝබන වැඩක්. අනිත් එක ඉතින් මෙහෙ ටැක්සි ඕන තරම් තියෙනවානේ. හරි එහෙමනම් ටැක්සි එකකින්ම පරිස්සමට යන්නකෝ. හරි හරි බයි. මේ මිනිස්සයාගේ උඩගුකම කවදා අඩු වෙයිද මන්දා. ඒයි ඔයාගේ දුව සහාය නිලියක් කියලා ඔයාට අමතක වුණාද? හිතන්න ඇති මං එයාගේ කාර් එකේ නැගලා ලැජ්ජ නැතුව යයි කියලා. මේ කෙල්ලව හැම ගහන්න දෙපැයි. වෙන ගේකට යනවා කියලා මට කියන්න තිබුණා නේද? එයාට සාමාන්‍ය දැනීමක්වත් නැහැ. කොකෝ account එකේ නම නම් පොඩි ළමයිගේ වගේ. ඔයාගේ මොලේට බෙහෙත් විද්දද? ඔයාගේ මොලේ රැලි නම් එකක්වත් නෑ වගේ. මේ වගේ කමෙන්ට් දාන්න මේ පොඩි ළමයි කොහෙන් ඉගෙන ගත්තද? අනිත් එක මෙහෙමද මං ගැන හිතන් ඉන්නේ. ඔව් කියන්න. ඔයා නම් පුදුම ළමෙක්. තමුන්ගේ අම්මට මෙහෙමත් ලැජ්ජ කරනවද? සෙමීගේ අම්මගෙන් දැනගත්තේ මගේ දුව ගෙවල් මාරු කරනවා කියලා. ආයි කෝල් කරන්න එපා කිව්වනේ. අම්මගේ දුවගේ සම්බන්ධය ඉවරයි කිව්ව නේද? ඒයි කෙල්ලේ. කවදද ඉඳලාද කියනවා ඔයා මේ අම්මා කියන දෙයක් අහන්නේ? මං ඉස්සර ඉඳලම අම්මා කියපු දේ අහුවනේ. ඔයා කියපු දේ අහලා ඔයාට රෙස්ටුරන්ට් එකක් දාන්න මම සල්ලි දුන්නා. ඊට පස්සේ අදෝ සප්පු දාන්න ඕනි කියපලාගෙත් මම ඔයාට සල්ලි දුන්නා. ඇත්තද? හරි හරි ඕක ඉතින් මේ පරණ කතාවක් නේ. අලුත් එකක් මතක් කරන්නද? ජිම් එකක් දාන්න ඕනි කියලා කියපලාගෙත් මම සල්ලි දුන්නා නේද? ඒයි මොඩ කෙල්ලේ. ඒකට කියලා ඔයා මට කීයද දුන්නේ? පොඩ්ඩක් කන්නඩිය ගාවට ගිහින් බලනවා. ඔයාගේ යමුණ ඒ වගේ මෑංග කෝටි ගාණක් වටින ලස්සන දුන්නේ කවුද? ඔයාට මං වගේ අම්මා කෙනෙක් හම්බුනේ නැත්තම් එක සර්ජරි එකක්වත් නොකර ඔය වගේ ලස්සනට ඉන්න පුළුවන් කියලා හිතුවද? මං හැදුවේ නැත්තම් ඔයාගේ දක්ෂකමක් නෑ. දැන් ජනප්‍රිය නිලියක් වෙලා සල්ලි හම්බ කරන්න පුළුවන් උනේ මං වගේ ලස්සන අම්මා කෙනෙක් හම්බුන නිසා. නැතුව ඔයාගේ දක්ෂකමට ලැබුණේව නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්නවා.
ඒ වුණාට මං තාත්තා වගේනේ. තමයි මෙයා. ඔයා කොහොමද තාත්තා වගේ වෙන්නේ? ඔයාගේ තාත්තා මොන තරම් කැතයිද කියලා හැමෝම දන්නවා. ඇත්තනේ. ඔයා ඉතින් තාත්තව කසාද බැඳ යාට තියෙන සල්ලි නිසානේ. තාත්තට සල්ලි නැති වෙච්ච ගමන් ඔයා යාව අතෑරලා දැම්මා. ඒයි මොනවද ඔය කියවන්නේ? ඇයි එහෙම කියන්නේ? මං තාත්තා වගේ හින්දා. ඔයාගේ ওই වැඩවලට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ නිසා තාත්තා ගැන තව වචනයක්වත් කියන්න එපා. මගේ සල්ලි ඉවරයි. පුළුවන් නම් සල්ලි ටිකක් එවනවා. account එකට දානවා. එතකොට හරිනේ. ඒක නෙමෙයි. මල්ලිට කෝල් එකක් දීලා බලනවා. දවස් දෙකකින් ගෙදර ආවෙත් නෑ. මගේ මේ මල්ලි කියන මොඩ පැටිය අයි පාරක් ගෙදරින් ගිහිල්ලාද? යුංජි මම මේ හදපෙක් කොහමද? හරියට ඇත්ත එකක් වගේ නේ. ඔව් ඒක නියමට හදලා තිනවා. මේ මොකද මේ? මං වොෂ්රූම් එකට ගිහින් යනකොට මේවා ඔක්කොම ඩිලීට් කරලා තියෙන්න ඕන. තේරුණානේ? තේරුණා. එයාට මොකද්ද උනේ? සොංගීටියා කැමතියි වගේ. පොර මොකද? දන්නවද? දැන් වෙලාව කීයද කියලා? වෙලාව? ඕනම් 12 පහ වෙලාද? මෙච්චර රැවෙච්ච වෙලාවක ඔය වගේ කෑග ගහ සින්දු කියන එක හරිද? ඔයාටත් ඇහුණද? එහෙමනම් මේ ගෙවල් හොඳට හදලා නැතුව ඇති. අපරාධෙ මං ආවේ. කවුරු හරි කැතට සින්දු කියනකොට ඒක සින්දුවකටත් වඩා මට හරි කංකරච්චලයක්. ශබ්ද දූෂණය කරන එක ලොකු අපරාධයක්. පැමිණිලි කළොත් දඬුවම් විඳින්නත් වෙයි. දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න හදන්නේ. අල්ලපු ගෙදරට ඇහෙන සින්දුවක් කියපු නිසා. මම කිව්වේ පැමිණිලි කරනවා කියලා නෙවෙයි ඔයාගේ දැන ගැනීමට. ඔය කියන්න හදන මට සාමාන්‍ය දැනීමවත් නෑ කියලානේ. නෑ එහෙමම නෙමෙයි. ඔව් මම දන්නවා මම කිසිම මොලයක් නැති සාමාන්‍ය දැනීමක් නැති කෙල්ලෙක් නේ. මගේ මොලේටත් බෙහෙත් විතරනේ තියෙන්නේ. තවත් බොකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්නේ. මොනතරම් දවසකට බැනුම් ගොඩක් මිනිස්සුන්ගෙන් අහනවා කියලාද ඔයා හිතන් ඉන්නේ. හැම කෙනෙකුටම මගේ වැරද්ද විතරද පේන්නේ. මම අද දවසටම එක ඇපල් ගෙඩියක් විතරයි කෑවේ. ඒත් බඩගින්නක් දැනෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ හොඳටම බැලුම් අහපු නිසා. ඒ මදිවට අල්ලපු ගෙදර කෙනත් ඇවිත් මට බනිනවා. මං සින්දුවක් කිව්වා කියලා මෙච්චර නෑවෙලත් ඔයා වගේ කෙනෙක් ගෙනුත් බැලුම් ගන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ. මුළු දවසම මිනිස්සුන්ගෙන් අපහාස විඳිනවා. මමත් මිනිස්සේ දුක වේදනාව කියන එක මටත් හොඳට දැනෙනවා. කොහොමද කියන්නේ? මගේ මේ හිත නිදහස් කරගන්නේ. ඇයි සොංගේට මිනිස්සු මෙහෙම සලකන්නේ? ඇති සමව ගන්න ඕනේ. තවත් මේ ගැන කතා කරා කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු මගේ මේ හිතන්නේ මං ගොඩක් ලස්සනයි කිව්වට මට ගොඩක් අය කැමතියි කිව්වට
මාව චුයින්ගම් එකක් වගේ අපල විසි කරනවා. මොන තරම් අසාධාරණද? මේ ලෝකේ ඉන්නවා බොරුකාර මිනිස්සු. බලන්න සෙමි. එයාට මම 5ට ස්ටෑන්ඩ් බයි ඉන්න කිව්වේ. එයා මේකප් කරගෙන 4 වෙන්න කලින් ලොකේෂන් එකට ආවා. දැන් වෙලාව කීයද කියලා දන්නවද? බලන්න 9යි කාලක් පහුවෙලා. ඉතින් මොනව කරන්නද? අපේ ඩිරෙක්ටර් කිව්ව දැන් වැඩේ නම් පටන් ගන්න බෑ කියලා. මම ඉතින් මොනව කරන්නද? එයා ප්‍රධාන චාරිත්‍රය නෙමෙයි හින්දාද මෙහෙම කරන්නේ. සොංගීටත් මං 8 වෙද්දි මෙහෙට එන්න කිව්වා. මේ විදිහට වැඩ කරන්න පුළුවන්ද? එයාට මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඒකයි. අපේ සෙමි ඊයේ දවසටම සීන් 3යි කළේ. උදේ 5ටයි පළවෙනි සීන් එක. දෙවෙනි සීන් එක පටන් ගත්තේ හවස 5 වෙද්දි. අන්තිම සීන් එක කළේ රෑ 12 වෙද්දි. චොන්සොන් ඊනම් දවසට සීන් 20ක් විතර කරලා ඉවරයි. එහෙනම් ඉතින් ප්‍රධාන චරිත කරන්න කියන්න. මේ වැඩේට අකමැත්තක් තියෙනවනම් ඔයා වැඩේ අතහැරලා දාන්න. මොකක්? ඕකට ඉතින් ඔච්චර කලබල වෙන්න ඕනේ නෑනේ. ජෝ අධ්‍යක්ෂකතුමා අපේ මැනේජර් ටිකක් තරහ ගිහිල්ලා රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න. මේ වගේ ඇත්ත එකක් මට වැඩ කරන්න උනානේ. මගේ ඔළුව තවුනා. මම කොහොමද මේ වගේ ආයෙත් එක්ක දවසයි දෙකයිනේ. ඕක අමතක කරන්න. චොන්සොන් ඊට 8ට එන්න කිව්වේ. ඇයි යා තාමත් ආවේ නැත්තේ? සොංගී නම් අද එන්න පරක්කු වෙයි. එයා එන්නේ නැති වෙයිද දන්නේ? ඔයා නිවුස් බැලුවේ නැද්ද? වාර්ෂිකව ජනප්‍රිය පුද්ගලයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ පුවත් අපට අසන්නට ලැබෙනවා. ඔවුන් විශ්වවිද්‍යාල තුල හැසිරෙන්නේ ශිෂ්‍යයන් ලෙස නොව ජනප්‍රිය තරු ලෙසයි. මේ වසරේ උසස් අධ්‍යාපනයේ පිවිසි සොංගී දේශනවලට සහභාගී නොවු බව විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරනවා. මෙහි සත්‍යතාව සොයා බැලීමට අප විශ්වසනීය ආරංචි මාර්ග මොන හැකට දෙහෙට ගිහිලා තියන්නේ? ඒක නෙවෙයි මට ඔයාලට කියන වැදගත්ම දෙයක් තියෙනවා. ඔබ සොංගීව දැක්කා? ඔව් දැක්කා. ටීවී එකේ කමර්ෂල් එකක. එතකොට ඔබ මේ විශ්වවිද්‍යාලය තුලදී දැකලා නැද්ද? මේ දිනම් මම එකපාරක්වත් දැකලා නැහැ. එයා තාම අවුට් වෙලා නැද්ද? මේ ෂූටින් වල වැඩ නිසා මම මොනතරම් කාර්යබහුල වෙලා දින්නේ. කොහොමද දේශනවලට යන්නේ? ප්‍රකාශ කර සිටියේ දේශනවලට සහභාගී නොවීමට හේතුව දැඩි කාර්යබහුල බවයි. ඒකනේ. නමුත් දේශනවලට සහභාගී නොවුනද මා අතතිව ඇති ඇගේ MMS පණිවිඩ වලින් තහවුරු වන්නේ ඇය බොහෝ විවේකීව තම කාලය ගත කරන බවයි. ඇය නිදහසේ කෝපි කෝපයක රස විඳින අයුරු මෙයින් දිස්සෙනවා. මෙවැනි අය තම සමාජ තත්ත්වය භාවිතා කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුවත් ශිෂ්‍යෙක් ලෙස තම වගකීම මගහැර සිටීම ගැටලුකාරී තත්ත්වයක්. SBC News වෙනුවෙන් මම හාජන් වූ. ඒකනේ මං කිව්වේ පරිස්සම් වෙන්න කියලා. මං ඩිරෙක්ටර්ටත් කිව්වා ඔයාගේ සීන් ටික ඔක්කොම රැට කරමු කියලා. මට හිතෙන්නේ ඔයාද ලෙක්චර් වලට ගියොත් තමයි වඩා හොඳ. එහෙම නොවුනොත් තව දුරටත් ප්‍රශ්න ඇති වෙයි. හැබැයි අද මම ලෙක්චර්ස් වලට ගියොත් කෙලින්ම වැරද්ද පිළිගත්ත වෙනවා. මම පිළිගන්නවා. ඒ වුණත් අද මේක නිවුස් වලටත් කියන්නේ. මේක වැරද්ද පිළිගත්තා වගේ වෙන්න පුළුවන්. හැබැයි ඔයා නොගියොත් මාධ්‍යවල අයෝගේ පස්සෙන් පන්නන්න ගනිවි. එතකොට ඔයා මොකද කරන්නේ? ඒක ඔයාගේ නවටක් කළලා. ඒ හින්දා යන්න. මේ මනුස්සයට එන්න කියලා කියපු වෙලාව හරියද? ඉක්මනින් එනවා කිව්වා. පාඩම් වැඩේ විරෙච්ච ගමන් මම මිනිහට එන්න කියලා කිව්වේ.
මෙලහකටත් කෙල්ලෙකි පස්සෙන් යනවා ඇති. මෙහෙමත් මෝඩේ. ඒක නෙමෙයි අර shopping mall එකේ ඉඩම් ප්‍රශ්නෙට මොකද උනේ? තාමත් අර මිනිහා එතනින් යන්න බෑ කියලා කියනවද? නෑ. මිනිහා එතනින් යන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඊළඟ බෝඩ් මීටින් එක තියන්න කලින් ওই ප්‍රශ්නේ විසඳලා ඉවරයක් කරන්න ඕනේ. ප්‍රශ්නේ විසඳලා වගේ. ඒ කොහොමද? ඔය කියපු අයිතිකාරයා මීට ටිකකට කලින් මැරිලා. එයා වාහනේ එලවද්දී නිින්ද ගිහින් තමයි අනතුර වෙලා තියෙන්නේ. ඇත්තද? ඒ ප්‍රශ්නේ ඉවරයි. මිනිහෙක් මරුවම සතුටු වෙන එක නම් හොඳ නැහැ. කොහොම හරි ඒකෙන් දැන් අපේ වැඩේ ටිකක් ලේසි වුණා. මොකද මං කිව්වේ හරිය නේද? ඔව්. දැන් වැඩේ ලේසි. එයාගේ පුතාට නම් ඕක විකුණ ගන්නකන් 100ක් තිබුණේ. එහෙමද? මගේ සුබපැතුම් තාත්තේ. එහෙමනම් දැන් අර මොඩියට කෝල් කරනවා රෑ කෑමට එන්න කියලා. හා. ඔව්. මටත් ඕනුනේ ඒක තමයි. නෑ මගේ අකමැත්තක් නෑ. මට පේන්නේ ලොකු ප්‍රශ්නයක් වගේ. මං ඇවිල්ලා ඉන්නේ ඔය එන්න. Good morning madam. Good morning. Good morning. බලාගෙන පඩිපෙළ පරිස්සමින්. අයියා චොන්සොන්ගේ ඔයාව අඳුර ගන්නත් බෑනේ. වෙනදටත් වඩා ඔයා ලස්සන වෙලානේ. කවදද ඔයා ආවේ? විනාඩි 30කට කලින්. මාස 6කින් නේ දැක්කේ. සතුටු නැද්ද? සතුටු වෙන තරම්වත් මට විවේකයක් නැහැ. කැම්පස් යන ගමන්ද? මං ගිහින් දාන්න. නගින්න. ගොඩක් සතුටින් ඉන්නවා වගේ පේන්නේ. සතුටු නැත්තේ මොකද? මේ පාර වැඩ ටිකක් අඩු කරගත්තා. ඔයා මෙහෙන් අවුට් වෙච්ච ගමන් අපි දෙන්න ඉක්මන් කරලා කසාද බඳින්න. අර ඉස්සර ටැක්සි එක ගාව නවත්තනවද? ඒ කියන්නේ ඔයා කවදාවත් කසාද බඳින්නේ නැද්ද? මං එහෙම කිව්වේ නෑනේ. තීරණයක් තියෙන්න එපා. ඒක මගේ වැඩක්. ඔයා කවදා හරි කසාද බඳිනවා නම් මාවම තමයි බඳින්න ඕනේ. ඉක්මනට බැන්නම ඔයාටත් හොඳයි. කවදා කාව බඳිනවද කියලා තීරණය කළා තේ ලබන අවුරුද්ද නෑ නෙවෙයි. ඇයි? කසාද බඳහම මගේ නිදහස නැති වෙනවා. එතකොට මම හොඳ චරිත කරන්නේ කොහොමද? නෑ. ඔයා කසාද බැන්දත් ඔයාගේ නිදහසේ කිසිම අඩුවක් වෙන්නේ නෑ. මම පොරොන්දු වෙනවා. ඔයාට රොමැන්ටික් කොමඩි වගේ ඕන එකක් කරන්නත් පුළුවන් නේ. මම ඔය රොමැන්ටික් කොමඩි වලට නම් කැමති නෑ. ඔයා දන්නවනේ මම කැමති මොකද්ද කියලා? සරාගි. ඇයි මං හොඳ නැද්ද? ඇයි මට හැමදේම තේරෙනවා. හැබැයි මට රංගපෑම වෙනස හොඳට තේරෙනවා. මං කිව්වේ සැබෑ ජීවිතේ ඔයා හරියට ඒවා බලන කෙනෙක් වගේ නේ. දන්නවද? මම හැදිලා තියෙන්නේ ඇමරිකන් විදියට. හැබැයි මට රංගපෑමේ සැබෑ ජීවිතේ වෙනස තේරුම් ගන්න පුළුවන්. මං හරිම විවෘතයි. ජීවිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් නෙමෙයි. තේරුම් ගත්තත් නැතත් මට ඇති වැඩේ මොකෝ? ඉස්සරහට මගේ හස්බන්ඩ් විතරක් තේරුම් ගත්තාම ඇති. මං ගා තේරුම් අරගෙන ඉන්නේ. මතකද හතේ පන්ති ඉඳලා 10 වතාවකට වඩා ඔක මට කියලා ඇති. ඔයා කැමති ඉංග්‍රීසියෙන් කතා කරන්නවත් නැති එකේ මං කියන දේවත් අහන්නකෝ. අනේ මට එයාගේ පුත වෙන්නවත් තිබ්බා. බලනකො කොණ්ඩේ ලස්සන. කුබල නායනිකන් හදලා මොකද කිව්වේ? සොංගි ගැනද කියන්නේ? ඔයත් එහෙම කරොත් මොනවා වෙයිද? නාහින්ද ප්ලාස්ටික් සර්ජරි එකක් කරාම කවුද ඉතින් ලස්සන වෙන්නේ? ඔයත් කරා නම් ලස්සනට තියෙන්නේ නේද? එහෙනම් මේ කියවන්නේ. කොහේ ගියත් මේගොල්ලන්ට කැත පුරුදු අතාරින්න බෑ වගේ. අක්කේ කලබල නොවි ඉන්න. හොඳ නම ගන්නනේ අපි ආවේ. ඇයි මේ ලෙක්චර් සිග්මන්ට් පටන් අරන් ඉවරයක් කරන්න? Good morning sir. Good morning.
අපේ අල්ලපු ගෙදර කෙනා ඇයි මෙහාට ආවේ? අක්ක දන්න කෙනෙක්ද ඒ? දන්නවා. මට අල්ලපු ගෙදර ඉන්නේ. ඇත්තද? එහෙනම් හොඳයිනේ. හැබැයි මේක රංග කලාව පිළිබඳ දේශනයක් නෙවෙයි නිසා ටිකක් අමාරු වෙයි. අක්කයාව යාළු කරගත්තොත් උදව් ගන්න පුළුවන් වෙයි. මොකක්? අල්ලපු ගෙදර මහාචාර්යතුමාට වැරද්දක් එහෙම කළේ නෑනේ. කොතේ වෙන්න බෑ. ඊයේනේ පදිංචියට ආවේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. බලුවම නම් වයසත් අඩු වෙලා තියෙන තරුණ කාලේ කියලා පේනවා. හැබැයි උට ඉගෙන ගන්න මත ගොඩාක් දේවල් තියෙනවා. කසාය බීපු ගොළුවා වගේ ඉන්නතෝ මොන හරි කියනවාකෝ. ඇයි? දැන් මට විරුද්ධව පැමිණිලි කරන්න දහදන්නේ. අල්ලපු ගෙදරට හැන සින්දුවක් කියපු නිසා. තවත් බොකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්න.